ඔය ඕගොල්ලෝ දන්නේ නැති සමහරකට දොන්ගයි කියලා දැන් ඉන්නවා අපිත් එක්කම ක්‍රිස්තියානියත් ඇන්ග්ලිකන් සභාවේ. එයයි මමයි විකට ජවනිකාවක් ගෙරුවා දවසක් අපි කිසිම ලෑස්තියක් නැතුව ඉන්නකොට යූරි ගගාරින් හඳට ගිය කාලේ ඉදිබෙද්දෙන් දැන් ඔය සෙන්ට් තෝමස් එකේ වුණ ෂර්ලි කියලා අපේ සහෝදරේ එයා අර යූරි ගගාරින් වගේ ඇඳගෙන ඔක්කොම කරගෙන ලස්සනට ආිනා යාව දැක්ක ගමන් මොනවද මුළු සභාවම hina වෙලා කෑ ගැහුවා. මම ඒකෙන් ඉගෙන ගත්ත පාඩම මේ කියන්නේ නේ. ඒ වගේ දෙයක් දැක්කම එකපාරම ඕන කෙනෙකුට hina යනවා. ඒ දැකලා ඒක එතන ඉවර වෙන්න ඕන ඉක්මනට. ඉන්නකොට යන්න අර hina වලට එපා වෙනවා. දැන් ඒක හුඟන්දර එයා ඉතින් පස් පරීක්ෂා කරනවා ආරම්භය කරන වැඩ ගොඩක් කර හිටිය දැන් අර මුල් hinaව ටිකක් අඩු වෙනවා. අඩු වුණාට පස්සේ කිව්වා සභාවෙන් කාට හරි ඇවිල්ලා පුළුවන් නම් මොකක් හරි කරන්න. ඊට පස්සේ දොන් ගයි හිටියා. මං කිව්වා වරෙන් අපි දෙන්න මොනවා හරි කරමු. මොකද හරි මම තාත්තා අම්බ පුතා කියලා ඇද්දගෙන ගියා. ගිහලා කෙලියම ස්ටේජ් එකට ගියා. ස්ටේජ් එකට ගියා මං තාත්තේ අර මං පුතේ මං කියන පුතේ වැඩි අයින්ට යන්නේ පහේ මොකද මේ හඳේනේ අපි ඉන්නේ. හඳ පොඩිනේ අයින්නට කිව්වොත් කොයිලෝ කියන්න හොඳ නැහැ. පොඩ්ඩක් ළඟට වෙලා හිටපන් මගේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි හඳ මොකද කරන්නේ? දැන් පොඩ්ඩක් හඳ පරීක්ෂා කරන්න ඕන. පස් ටිකක් ගනින්. පස් ටිකක් කරගෙන මට අර පස් ටිකක් කරා මට තමයි පස් ටික. අයියෝ මොකද මේ කන්දස්සාරි ගන්න දෙයක් නැහැ. මේ මොකද? දැන් ටිකෙට ඉස්සලා ඉඳිබෙද්ද එකෙක් ඇවිල්ලා ගිහලා කන්දත් ජරා කරලා ගිහලා. ඒක කිව්වා විතරයි මට හඳි පරිදි මුළු ඕල් එකම වුණා. අපිට මට තාමදකයි මැලිබන් බිස්කට් මිල්ක් බිස්කට් ටික එකත් ඈගිත් හම්බුණා. ඉතින් ඒ හාස්‍යවල ඒක ඉතින් කාටවත් ඒකයි මම කියන හාස්‍ය කාටවත් රීදෙන්න නෙමෙයි. ඒ වෙලාවේ හැටියට හාස්‍ය උපද ගන්න ක්‍රම